අයිබෝන් වෙලා කොලෙත් එක්ක එකතු වෙලා ඉන්නේ. ව්‍යාපාරික මහත්තුරු වෙලා කොලේ බලනවා ඇති කියලා හිතනවා. ඉතින් ඔබේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට සඳහා මේ අංක ගණිතමය යම් ක්‍රියාකාරකමක් තියෙනවා. ඔබට හොයාගන්න පුළුවන් නම් තඹ පත්‍රයක්. ඒ තඹ පත්‍රය හොයාගෙන මේකේ කොටුවක් අඳින්න. මේ ප්‍රමාණයට අනුව කොටුවක් ඇඳලා ඒ කොටුව ඇතුලේ කොටු 9කට මේක බෙදා ගන්න ඕනේ ඔබ. ඒ කොටු 9කට බෙදාගෙන මෙන්න මේ කියන අංක ඔබ ඇඳ ගන්න පන්හිඳකින් මොකක් හරි ගැලපෙන එකකින් මේ ඇඳ ගන්න. පළවෙනි කොටුවේ අංක 8. ඊට පස්සේ දකුණු පැත්තට 1 සහ 6. කියන්නේ පළල් අතට. ඊළඟට දික් අතට ඔබ ඇඳ ගන්න. දැන් මුල් කොටුවේ 8. ඊට පස්සේ ඊට යටින් 3 සහ 4. ඊළඟට අර එක තියෙන කොටුවේ යටින් අඳින්න 5. ඊට පස්සේ 9. 6 තියෙන ඉලක්කමට යටින් 7 සහ 2. ඊට පස්සේ ඔබ ගණන් කරලා බලන්න. පළල් අතට 8 1 6 කීයද 15යි. ඊට පස්සේ 3 5 7 කීයද 15යි. 4 9 2 15යි. ඊට පස්සේ 8 3 4 15යි. ඊළඟට 1 5 9 15යි. 6 7 2 කීයද 15යි. ඊට පස්සේ 8 5 2 කීයද 15යි. ඊට පස්සේ 4 5 6 15යි. කොයි අතට බැලුවත් 15 කියන සංඛ්‍යාව තමයි ඔබට එන්නේ. මෙන්න මේක ඔබ ඇඳගෙන ගෙදර තමගේ කඩේ උළුවස්සේ උඩ පැත්තට වෙන්න මැදින් අලවලා තියන්න. මේකේ මන්ත්‍ර ශාස්ත්‍රයක් නැහැ. අක්ෂර විද්‍යාව අනුව එදිනෙදා ව්‍යාපාර කටයුතු දියුණුවටපත් වෙනවා කියලා තමයි දක්වන්නේ. උතුර ඊසාන නැගෙනහිර දිශාවන් වඩාත් සුබ වෙන බව තමයි දක්වලා තිබෙන්නේ. ඉතින් මේකත් ඔබ කරලා බලන්න. ඔබේ ව්‍යාපාර දියුණු අපේක්ෂාවෙන් සිටිනවා නම් එනම් ඔබට ජය. නිතර වෙලා කොලේ අනුගමනය කරන්න අමතක කරන්නට එපා. ඔබට යම් දෙයක් දැන ගැනීමට අවශ්‍ය නම් අපි ඒ කියලා දෙනවා. එහෙම නැත්නම් මෙවැනි වැඩසටහන් ඔබ නිරන්තරයෙන් අසලා ඔබත් ජ්‍යොතිර් විද්‍යාවට අනුව කටයුතු කරන කෙනෙක් නම් අංක විද්‍යාවට අනුව කටයුතු කරන කෙනෙක් නම් මේ වගේ දේවල් කරලා බලන්න.